ටෝක් විත් රෂියා YouTube channel එකට ඔයාලා හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලත් එක්ක මම කතා කරන්නේ වෙනස්ම විදිහ මාතෘකාවක්. ඒ කියන්නේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා රෂියාව වලට ඇවිල්ලා ස්ටඩි කරාට පස්සේ අපිට රෂියාව වල අනිත් කන්ට්‍රීස් වල, ඒ කියන්නේ කැනඩා, USA, UK, නිව්සීලන්ත මෙන්න මේ වගේ අනිත් රටවල් වල වගේම අපිට ජීවත් වෙන්න පුළුවන් රෂියාව වල. ඉතින් ඇත්තටම පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ වල කිව්වා වගේම ඔයාලා රෂියාවල තියෙන රූල්ස් වලට අමතර කියන්නේ අනුකූලව ඔයාලා හරියට රෂියාවල ජීවත් වුණොත් ඔයාලට කිසි ගැටලුවක් නැතුව රෂියාවල ජීවත් වෙන්න පුළුවන්, කිසිම අවුලක් නැහැ. ඉතින් මෙන්න මෙතෙන්දී මම රෂියාවට ලංකාවේ නම් ඇවිල්ලා ස්ටඩී කරලා ඊට පස්සේ මම මෙහි පැණි කරලා මගේ ලයිෆ් එක ගෙවන ගමන් මම ඔයාලට මේ පෙන්වන්නේ මම රෂියාවල ඩ්‍රයිව් කරන වාහනයක. ඉතින් මේක මම ඔයාලට පෙන්වන්නේ වෙන මොකවත් හේතුවක් නිසා නෙවෙයි. යම් කිසි කෙනෙකුට මේක ලොකු මොටිවේට් එකක් වෙයි. මොකද රෂියාව වලට ඇවිල්ලා ගොඩ දෙනෙක් අහලා තිබ්බ. ඇත්තටම දියුණු වෙන්න පුළුවන්ද? ජපාන් වල ඉන්නවා ලංකාවේ මිනිස්සු වාහන පදිනවා, හොඳ ලයිෆ් එකක් ගෙවනවා. ඉතින් ඇත්තටම පුළුවන්ද කියන එක. ඉතින් ඇත්තටම කිසි අවුලක් නැහැ. ඔයාලට කිසිම ගැටලුවක් නැතුව මේක කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන්දි මම ඔයාලට පෙන්නනවා මෙතන තව වාහනයක්ම එකතු වෙන්න ඕන, මිනි කූපර් එකක්. ඉතින් අද මට ඒක ගන්න බැරි වුණා සර්විස් එකේ තිබ්බ නිසා. ඉතින් මෙන්න ඔයාලට මම පෙන්නන්නම් මගේ තියෙන ලොකුම වාහනේ. මෙන්න මේක තියෙනවා කැඩිලක් එස්කලේට් එක. ඉතින් මේක මන් ළඟ මං හිතන්නේ අවුරුදු 3කට වැඩි දැන් වාහනේ. ඉතින් මිනි කූපර් එක තියෙනවා. ඊට පස්සේ මස්ටෑන්ග් එක තියෙනවා. මස්ටෑන්ග් එක මන් ළඟ අවුරුදු 7ක් විතර මං හිතන්නේ. මන් ළඟ තියෙන පරණම වෙහිකල් එක. ඉතින් ඊට පස්සේ තියෙනවා රේන්ජ් රෝවර් වෝග් එකක්. ඉතින් මේ හැම වාහනයක්ම මම රෂියාවලදී ගත්තේ. කියන්නේ ගොඩක් කට්ටිය අහනවා කොහොමද ගත්තේ. ඉතින් මෙහෙම පළවෙනි දේ, අපි රෂියාව වලට ආවට පස්සේ ඔයාලට පුළුවන් මම අර කලින් කිව්වා වගේම ඔයාලට අදාළ පාත් එකක් හදාගන්න. කියන්නේ මෙහෙමයි. මේක රෂියාව වලට විතරක් අදාළ දෙයක් නෙවෙයි. මොකද ඔයාලා අනිවාර්යයෙන්ම රටකට ගියාට පස්සේ ඔයාලා දකින්න ඕන ඒ රටේ විදිහට ජීවත් වෙලා ඒ රට ඇතුලේ අපිට ඉස්සරහට යන්න පුළුවන් පාත් එකක් හදාගන්න. ඉතින් මෙන්න මේ පාත් එක විදිහට මම ඇත්තටම රෂියාවලදී ගොඩාක් ලොකුවටම දැක්ක දෙයක් තමයි මොනවද රියල් ස්ටේට් කියන්නේ. ඒ කියන්නේ දේපල වෙළඳාම කියන එක මම ගොඩක් ලොකුවට දැක්කා මට ඉස්සරහට යන්න පුළුවන් පාතයක් විදියට. ඉතින් මම ඇත්තටම පොඩියට පටන් ගත්තා. ආපු අලුත නෙවෙයි, නමුත් අවුරුදු 3-4ක් ගිහිල්ලා ස්ටාර්ට් කරා. ඉතින් දැනට මං වැඩ ටිකක් කරගෙන යනවා ඒකේ. ඉතින් ඇත්තටම හොඳ ගමනක් යන්න පුළුවන් රෂියාවල රියල් ස්ටේට් පැත්තෙන්. ඉතින් මම කියන්නේ මම කරන එක මොකක් කරන්න ඕනි කියලා. ඉතින් ඒ අතරේ රෂියාව වලට එන්න ඉන්න කට්ටියට සපෝට් එකක් දෙන්න පුළුවන්, කිසි ගැටලුවක් නැතුව. මොකද ඕන ඔයා දන්නේ නැති දෙයක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මම දන්න දෙයක් තියෙනවනේ මම ඔයාලට උත්තරයක් දෙනවා අනිවාර්යෙන්, කිසි ගැටලුවක් නැතුව. රෂියාව වල ඉතින් දැන් මම දැක්ක සෝෂල් මීඩියා වල ගොඩාක් දැක්කා රෂියාව වලට අලුතෙන් ආපු කට්ටිය දාලා තිනවා මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්, මේ වගේ දේවල්. නමුත් හැමදේම නීතියානුකූලව කරොත් විතරයි ඔයාට හරීම රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් රෂියාව වලට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ඔයා මොන රටට ගියත් ඔයාට ලොකු කාලයක් ඉවසන්න වෙනවා අනිවාර්යෙන්ම ඔයාගේ සක්සස් එක වෙනුවෙන්. ඒ කියන්නේ මෑත කාලේ මම දැක්ක ලොකු දෙයක් තමයි ස්ටුඩන්ට්ලා මෙහෙට එන ස්ටුඩන්ට්ලා ඉන්නවනේ. ඉතින් එන ස්ටුඩන්ට්ලා ලොකු හදිස්සියක් තියෙනවා මෙන්න මේ කාරණේ ඉක්මනින් කරගන්න. ඒ කියන්නේ ඒගොල්ලොන්ට ඉතා ඉක්මනින් අවශ්‍යයි දියුණු වෙන්න. ඉතින් ඒගොල්ලෝ බලනවා හරි ඉක්මනින් දියුණු වෙලා හරි ඉක්මනින් ලොකු ගමනක් යන්න. ඉතින් එහෙම ඇත්තටම කරන්න බෑ. මොකද අපි අපේ දියුණුව වෙනුවෙන් අපි ලොකු කාලයක් ඉවසන්න ඕනේ. ඉතින් ඒක තමයි කරන්න පුළුවන් උපරිම දේ. ඉතින් හදිසි වෙන්න එපා. හදිසි වුණොත් ඔයාලට කිසිම වැඩක් කරන්න බෑ. ඉතින් රෂියාව වලට ඇවිල්ලා ගොඩ ඉතින් මේ වීඩියෝ එක බලන ගොඩ දෙනෙක් ඇති මොස්කෝව වල, සෙන්ට් පීටර්ස්බර්ග් වල හරි ලංකාවේ ඉන්න කට්ටිය හරි. ඉතින් රෂියාව වලට ඇවිල්ලා ලංකාවට ගිය කට්ටියත් මේක බලයි සමහර විට. ඉතින් ඒගොල්ලෝ දන්නවා ඇයි ඔයාලා ෆේල් වුනේ කියලා. මොකද ගොඩ දෙනෙක් රෂියාව වලට ආවට පස්සේ ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. ඉතින් හරිම සිස්ටම් එකක් දන්නේ නැතුව ඒගොල්ලෝ ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා කියලා හිතාගෙන ඉන්නේ රටකට ඇවිල්ලා අතල්ලගේ එන්ජොයි කරලා කොල්ලොත් එක්ක හෙඩමේට මූව් වෙලා. ඉතින් ස්කූල් යන්නේ නැතුව ෆොටෝස් ගහලා වීඩියෝස් ගහලා. ඉතින් එහෙම නෙවෙයි ඇත්තම ස්ටුඩන්ට් ලයිෆ් එක කියන්නේ. අපි අනිවාර්යයෙන්ම ස්ටඩි කරලා අපේ ප්‍රොෆෙෂනල් පැත්ත අපි ක්වොලිෆයිඩ් කරගන්න ඕනේ. ඉතින් මේක කරගන්න නම් අපි ලොකු කට්ටක් ගන්න ඕනේ. ඒක චූටි කට්ටක් නෙවෙයි. ඒක සෑහෙන ලොකු කට්ටක්. ඉතින් මේ වෙනුවෙන් ඔයා කාලය ගත කරන්න ඕන.
සල්ලි කැප කරන්න ඕන දුක ඉතින් මේ හැමදේම එකතු කරලා තමයි අවසානයේ ඔයාලට හොඳ රිසල්ට් එකක් හම්බෙන්නේ. ඉතින් ඒක නිසා කිසිම කෙනෙක් ඔයාලා ඉතින් මම මේ ඔයාලට පෙන්වන්නේ ඇත්තටම ඔයාලට මොටිවේෂන් එකක් විදිහට රෂියාවල මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මොකද මේ රටේ තියෙන සම්පත් එක්ක ඇත්තටම ඔයාලට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් සෝෂල් මීඩියා වල මොකද මම මෑතකදී තමයි සෝෂල් මීඩියා පටන් ගත්තේ. හේතුව මට ඕමනාවක් තිබ්බ මේ රශයාවල ඇත්තටම මේ දේ කරන්න පුළුවන් කියලා ඔයාලට පෙන්වන්න. ඉතින් නැත් ඇත්තටම මම සෝෂල් මීඩියා ආවේ නැත්නම් මම ඇත්තටම වැඩ කරන මිනිස්සෙක්. ඒ නිසා මම ඇත්තටම කැමති නැහැ සෝෂල් මීඩියා වලට. නමුත් මෑත කාලේ මම පටන් ගත්තේ මට ආපු රික්වෙස්ට් එකක් නිසා මම අනිවාර්යෙන් ඉතින් මේ මෑතකදී ඉතින් ටිපර් වෙන මිනිස්සු කොහෙත් ඉන්නවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ටිපර් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට හා රියැක්ට් ඊට පස්සේ ස්මයිලික් දාන්න කිසි ගැටලුවක් නැහැ. ඒකෙන් මගේ ගමන කොහොමද නවතින්නේ නැහැ. ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ගන්න. ගන්න දෙයක් නැත්නම් ඉතින් ගැටලුවක් නැහැ. නමුත් ලංකාවේ මිනිස්සෙක් විදිහට මම රෂියාව වලට ඇවිල්ලා මගේ ලයිෆ් එක ඇත්තටම මම අද දන්න දේ හැමදේම මම සිංහල අපේ ලංකාවේ ළමයින්ට කියලා දෙනවා. කියන්නේ දන්න මිනිස්සු දන්නවා මං කවදාවත් වැරදි දෙයක් කියලා නෑ. හැම මිනිස්සෙකුටම මං කියලා තින්නේ මෙන්න මේ දේ කරන්න, මේ දේ කරොත් ඔයාලට සක්සස් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේ කරපු මිනිස්සු හිටියා, කරන මිනිස්සු ඉන්නවා, කරපු නැති මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ටකල් වෙලා තියෙන, ඒගොල්ලෝ දන්නවා අපිට වැරදුනේ මෙන්න මේ තැන කියලා. ඒක නිසා කිසිම කෙනෙක් හරි පාරේ ගියේ නැත්නම් ඔයාලට ඒක රශියාවල විතරක් නෙවෙයි, ලංකාවේද, කැනඩාවේද, ඕස්ට්‍රේලියාවේද, නිව්සීලන්තද, UKද, USAද අදාළ නැහැ. ලෝකේ කොහේ ඔයා හිටියත් ඔයා හරිම සිස්ටම් එකේ හරියට ගියේ නැත්නම් ඔයාට ඇත්තටම ගමනක් යන්න බෑ. ඉතින් ඒක නිසා ඔයාට ලොකු ගමනක් යන්න නම් ඔයා අනිවාර්යෙන්ම ඒම් එකක් හදාගන්න ඕනේ. මේ ඒම් එක වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕන. කවම හරි දවසක ඔයාට යන්න පුළුවන් උපරිම දුර යන්න පුළුවන්. ඉතින් ඒක රශියාවලට, ලංකාවට, වෙන රටවල් වලට ඇත්තටම අදාළ දෙයක් නෙවෙයි. ඉතින් ඒක ඔයා මොකද රුසියාව කියලා කියන්නේ ලෝකේ තියෙන ලොකුම රට. ඒ වගේම මිනිස්සු ලංකාවට වඩා ලොකු පිරිසක් වැඩි රටක්. ඉතින් මේකේ තියෙන සම්පත් එක්ක ඔයාලට ඇත්තටම වැඩක් කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ අපේ රෂියාව වලට එන කට්ටියකින් මම ගොඩක් ආදරෙන් ඉල්ලන්නේ ඔයාලා දැක්ක මෑතකදී සෝෂල් මීඩියා වල ජපාන් වල දැන් ලංකාවේ කට්ටියට මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ තව රටවල ඕස්ට්‍රේලියාව වල මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් මේ වගේ ලංකාවේ අය වෙනුවෙන් ප්‍රශ්න ටිකක් නිර්මාණය වෙන අවධියක් තමයි මේක. ඉතින් ඒක නිසා මම ගොඩක් ආදරෙන් ඉල්ලන රෂියාව වලට එන කට්ටියකින් ඔයාලා එන්න රෂියාව වලට කිසි ගැටලුවක් නැහැ. නමුත් ඔයාලා හරියට වැඩේ කරේ නැත්නම් ඔයාලා කරන්නේ ඔයාලගේ ලංකාවේ ඉන්න තවත් මිනිස්සෙක්ගේ chance එකක් තමයි නැති කරන්නේ. ඒක නිසා හරියටම ඔයාලගේ ફોකස් කරන්න බැයි නම් ස්ටුඩන්ට් වීසා වලට ඒ කියන්නේ ඔයාට ස්ටඩි කරන්න බැයි නම් ඔයා එන්න එපා රෂියාව වලට. ඔයාට හරියන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ වැඩ ටික හරියට කරන්න. එතනින් එහාට කිසි ගැටලුවක් නැහැ. ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒක නිසා බලන්න වීඩියෝස් ගොඩක් දාලා තියෙනවා channel එකේ. ඉතින් මේ වීඩියෝ එක මම වෙනස්ම විදිහට කරේ. මොකද මේක මේ ටික පෙන්වන්න ඕනකමක් තිබ්බා. මොකද ඔයාලට කියන ගොඩ දෙනෙක් හිතනවා රෂියාව වලට ගිහලා ඇත්තම සක්සස් වෙච්ච කෙනෙක් නෑ. ඒ කියන්නේ ඒක නිසා තමයි මම අතරම හිතුවේ මේක පෙන්වන්න ඔයාලට. ඒක නිසා වීඩියෝ එක බලන්න, channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් ඔයාලත් එක්ක මම ඉන්නවා. ගොඩ තව කමෙන්ට්ස් වගේක් ඇවිල්ලා තිබ්බා අපිත් එක්ක. මොනවාද රීච් ගන්න තමයි දන්නේ. මෙහෙමයි. පළවෙනි දේ මට ඇත්තටම රීච් අරගෙන වැඩක් නැහැ. මම මේ සල්ලි හොයනවා, කිසි ගැටලුවක් නැහැ. ඉතින් මට ඕනේ මේක ඔයාලට දන්වන්න, ඔයාලට පෙන්වන්න, ඔයාලට හේතු ගන්නන්න මෙහෙම දෙයක් ඇත්තටම රෂියාවල අපිට කරන්න පුළුවන් කියලා. ඒක නිසා හැමෝම channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම ඔයාලා වෙනුවෙන් ඉස්සරහට වීඩියෝස් ටිකක් වෙනම අරන් එනවා.